අදත් මගේ YouTube channel එකට ඕගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. අදත් මම රසගුණ දෙකම තියෙන ව්‍යංජනයක් හදන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලාම හට්ටිය අරගෙන ඒකට මම මේ උකු පොල් කිරි ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ ඒකට මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බීලුණු, අමු මිරිස්, කරපිංචා, රම්පේ සහ ලුණු කුඩු ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මේක කලවම් කරගෙන අපි මේක ලිපේ තියලා හොඳින් රත් කරගමු. දැන් මේ හොද්ද රත් වීගෙන එනකොට දැන් මම මේකට එකතු කරන්නේ තම්බගත්ත සුදු කවුපි. අද මම මේ හදන්නේ සුදු කවුපි ව්‍යංජනයක්. මම මේ සුදු කවුපි ටික හොඳට තම්බගෙන තියෙන්නේ. දැන් මේක මෙහෙම තියලා අපි ටික වේලාවක් උයාගමු. මේ හැඳි ගාමින් කලවම් කරමින් කිරි ටික හොඳින් පැහැෙනකම්ම අපි මේ විදිහට මේක උයාගමු. ඔන්න දැන් මේ කවුපි ව්‍යංජනය ලෑස්ති. මම මේකට අන්තිමට කරේ වීරිච්ච මිරිස් කරල් 4ක් විතර පොඩ්ඩක් බෙදලා මෙන්න මේකට මේ විදිහට එකතු කරා. ඒකෙනුත් අමුතු රසක් සහ ලස්සනක් කෑමට රුචියක් එනවා. ඒ නිසා තමයි මිරිස් කරල් ටික එකතු කරගත්තේ. එhmenan ඕගොල්ලන්ට සුබ දවසක් වේවා.